මගේ මේ එන්ජින් එකේ පොඩි ප්‍රොබ්ලම් එකක් පොඩ්ඩක් බලන්න පුළුවන්ද? ඉස්සරහා හොඳට පිම්බිලා තිබුණට එන්ජිම තියෙන්නේ පස්සට වෙන්න නේද? මොකෝ පිටිපස්සට? මං කිව්වේ කාර් එක ගැන. ඔය පොක්සගන් කියන්නේ හරි අමුතු නිර්මාණයක්. ඉස්සරහා පුම්බලා ගෙම්බා වගේ කට පුංචි කරලා ලස්සනට හදලා තිබුණට එන්ජිම තියෙන්නේ පස්සට වෙන්න. මාසෙකට සැරයක් ලෙඩ දෙනවම. ගෑනු වාහන. ගෑනු වාහන? ඔව් ගෑනුමනේ පදින්නේ. හරි හුරු බූටි හරි ලස්සනයි දැක්ක මාසි දෙනවා. කවුද ඕන? ඒක තමයි. කාවද ඕනේ? මොකටද ඕනේ? ඇයි ඕනේ? බොනට් අයියා ඉන්නවා, ග්‍රීස් අයියා ඉන්නවා, ක්ලච් ප්ලේට් ඉන්නවා, හැන්සම් මම ඉන්නවා. කාවද ඕන? කාවද ඕන නෙමෙයි මිනිස්සුયો. කවුද ඕන? කවුද මේකේ අයිතිකාරයා? මම තමයි මෙතන අයිතිකාරයා. මම තමයි මෙතන ඕන. මොනවද මැඩම්ට කරගන්න ඕන? ඔයිල් මාරු කරගන්න ඕනද? එහෙම නැත්නම් වතුර මාරු කරගන්න ඕනද? මොකද්ද ප්‍රශ්නේ? මූ මේ මෙතන වැඩකාරයා. ඔව් මම තමයි මෙතන ඉන්න වැඩකාරයා. මම නැත්තම් මේ ගෑරේජ් එක අද මෙතන නෑ. සැහැල්ලු වාහන සිට බර වාහන දක්වා ඕනෑම එන්ජිමක් ටියුන් කර දෙනු ලැබේ. මේ ටියුන් කරන වැඩේ මම කරගන්න. තේරුණා නේද? දැන් ඔබ ඵලයක්. ඔබ ගිහලා ලොරියේ එන්ජිම පොඩක් බලාපන්. දැන් උදේ ඉඳලා කියනවනේ. ඵලෙන්. මේ ලොක්කා බොසා ලොරි එන්ජින් බර වැඩි නැද්ද මගේ මේ වයසට? මං අර සුදු පාට කාර් එකේ එන්ජින් බලන්නද? බාං ඕනෑම සුදු වාහනයක එන්ජිම කළු.